සුබ දවසක් ඔයාලට. ඉතින් අපි හැම විනාශ කරන ක්‍රීම් වර්ග ගැන මීට කලින් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ඒක කියන්නත් සතුටුයි. 60000කට වඩා පිරිසක් දැනට නරඹලා තියෙනවා. ඉතින් ගොඩාක් ක්‍රූ එකට මට ඒ ඩීටේල්ස් යවන්න පුළුවන් වෙලා තියෙනවා අවබෝධ කරවන්න. ඒත් සමහරක් අය කැරටෝන් ක්‍රීම් එක එහෙම නැහැ, අර ක්‍රීම් එක එහෙම නැහැ, ඔයා කියන්නේ බොරු. ඉතින් මාත් එක තර්ක කරන්න එනවා. ඉතින් ඒ අයට ඒ දේවල් තව අවුරුදු 2-3කින් ලැබෙයි කියන සිතුවිල්ලෙන්, ඒ කියන්නේ මම එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒත් ස්කින් කැන්සර්ස් ඒ දේවල් වෙන දේවල් මම ඉතින් එක්ස්ප්ලেইন කරලා තියෙනවා. මේ වීඩියෝ එක පටන් ගමු. ඉතින් මුලින්ම තියෙනවා අද කොජික් ඇසිඩ් කියන ක්‍රීම් එක. කොජික් ඇසිඩ් වලින් හදලා තියෙනවා කියන ක්‍රීම් එක. මේකේ only 7 days quick whitening කියලා තියෙනවා. පේනවනේ. එතකොට දවස් 7කින් whitening වෙන්න නම් කොච්චර whitening ප්‍රමාණයක් අඩංගු වෙලා ඇතිද? ඉතින් මේ කොජික් ඇසිඩ් කියන ක්‍රීම් එක, ඒකේ බේස් වෙලා තියෙන දේවල් මුලින්ම මේන් ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට කොජික් ඇසිඩ් කියලා තමයි දාලා තියෙන්නේ. ඒ වුණාට 7 days වලින් deep nourishment එකක් එක quick whitening එකක් දෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ හැමදේම බැරලෝහ ඊළඟට ටොක්සික් ගොඩාක් දේවල් එකතු කරලා හදලා තියෙන දේවල්. ඉතින් මේවා අපිට යූස් කරන්න හොඳ නැහැ. ඉතින් මම thumbnail එකේ දාලා තියෙනවා මේවා යූස් කරාට පස්සේ අපිට හැදෙන්න පුළුවන් ස්කින් කැන්සර්ස්, ස්කින් රෑෂස්, ඊළඟට ස්කින් ඉරිටේෂන්ස්, ඊට පස්සේ අපේ ස්කින් එකට ගොඩාක් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ස්කින් එක අල්ලනවත් බෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැවිල්ල ගන්නවා. එතකොට තුවාල වගේ දානවා. එතකොට ස්කින් එක රළු වෙනවා. තැන් වලින් පොතු ගැලවෙන්න යනවා. ඉතින් ඒ වගේ දේවල් මම්මගේ S2කට දැකලා තියෙනවා මගේ සැලෝන් එකට එන ක්ලයන්ට්ස්ලා එක්ක. ඉතින් ගොඩාක් අය කියනවා සැලෝන් කරන අය කැරටෝන් ක්‍රීම් එක එක්ක තරහයි කියලා. මොකද මේ ලස්සන කහපාටක් එන නිසා සැලෝන් කරන අය කැරටෝන් ක්‍රීම් එකත් එක්ක තරහයිලා. ඉතින් සැලෝන් කරන අයගේ ජොබ් එක මනුස්සෙක් ලස්සන කරන එක මිසක් මනුස්සෙක් සුදු කරන එක නෙමෙයි. ඉතින් සැලෝන් ආසේ බ්ලීචින් ක්‍රීම් විකුණන අය ඉන්නවා. ඉතින් මේ සමාජය ගත්තොත් එහෙම මේ ෆීල්ඩ් එකේ විතරක් නෙමෙයි හැම තැනම ටොක්සික් දේවල් තමයි තියෙන්නේ. ඉතින් කරන කෙනා හරියට කරනවා නම් අනිත් කෙනා මොනා කරත් අදාළ නැහැ. ඉතින් මගේ මේ මීට කලින් ක්‍රීම් වර්ග 6ක් ගැන කියලා තියෙන වීඩියෝ එකේ 60000කට අධික පිරිසක් බලලා තියෙනවා. ඉතින් 60000කට ඒ knowledge එක ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක ගැන මට සතුටුයි. මොකද මම පෞද්ගලිකව මගේ මතය බ්ලීචින් ක්‍රීම් කියන්නේ සාපයක්. මොකද මේක හොඳ නැති දෙයක්. අපේ ස්කින් එකට, අපේ ඇඟට හොඳ නැති දෙයක්. අපේ ආයු කාලය අඩු කරන දෙයක්. ඉතින් මේ ක්‍රීම් යූස් කරන එක ඔයාලා ඩිසිෂන් එකක් ගන්න. අපේ අදහස් කිව්වට ඔයාලා තමයි ඩිසිෂන් එක ගන්න ඕනේ. මේවා ඔයාලට පාවිච්චි කරන්න හොඳයිද නැද්ද කියලා. ඉතින් මේ කොජික් සෝප් එකත් ගොඩාක් ෆේමස් මේ දවස්වල. මේ අලිබබා වලින් එහෙම ගෙන්නලා ඔයාලට සෙල් කරනවා ගොඩාක් මිනිස්සු කොස්මටික් ෂොප් වල. එහෙම මේක හොඳයි ගාලා. ඇත්තටම මේ වගේ කලර් එකක් එනවා. ඒ උනාට විඳවන්න වෙනවා. ඉතින් මේ සෝප් එක උනත් යූස් කරන විදිහක් තියෙනවා. එයාලා දවස් 7න් whitening වෙන්න මේකත් මේ සෝප් එක ගාලා එයාලගේ බොඩි ලෝෂන් එක, ෆේස් ක්‍රීම් එක ඒවා යූස් කරොත්, ඒ වගේ ෆේස් වොෂ් තියෙනවා කොජික් එකේ. ඉතින් ඒවා යූස් කරොත් ගොඩාක් හොඳ රිසල්ට් එනවා කියනවා. ඒ උනාට ඔයාලා මේක නවත්තවුවට පස්සේ ඔයාලගේ ඇඟිලි පුරුක් කළු වෙලා, තොල් ඉදමිලා, ඊළඟට ඇත්තටම අපේ ස්කින් එකේ තියෙන ස්වාභාවික පෙනුම 100%ක්ම විකෘති වෙනවා. ඒ දවසට ඔයාලා මට මැසේජ් කරයි ඔයා කිව්ව කතාව ඇත්ත කියලා. ඉතින් අර 60000ක් බලපු වීඩියෝ එකේ 500 ගණනක් වගේ තියෙනවා මැසේජස් මගේ ස්කින් එක මේක නිසා විනාශ වුණා කියලා, මේ බ්ලීචින් ක්‍රීම් නිසා. ඉතින් ගොඩාක් අය තව ෆේෂල් වලටත් යූස් කරනවා, ගෙදරත් ගහනවා. ෆෙම් කියන මෙන්න මේ ෆෙම් බ්‍රෑන්ඩ් එකේ බ්ලීච් පැක් එක. ඉතින් මේක ගාපු ගමන් ස්කින් එක විනාඩි 5ක් විතර තිබ්බට පස්සේ මාර විදිහට සුදු වෙනවා. ස්කින් එක බ්ලීච් වෙලා යනවා. ඉතින් සැලෝන් වලත් ගොඩාක් අය මේක යූස් කරනවා. ඉතින් මේකත් ගොඩාක් ටොක්සික් දෙයක්. මේකත් යූස් කරන්න හොඳම නැති දෙයක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් බ්ලීචින් තියෙන දෙයක් අපි අඳුරගන්නේ මුලින්ම අපේ ස්කින් එකට ගෑවට පස්සේ හරිම තික්, ඒ කියන්නේ හරිම ඝනකමයි ඒක සාමාන්‍ය පාප්ප වගේ. කියන්නේ ගෑවට
ඒක හරියට ස්ප්‍රෙඩ් වෙන්නේ නැහැ. ඒක හරියට තැවරෙන්නේ නැහැ හැමතැනම. පාප්ප ගුලියක් වගේ එක විදිහටම තියෙනවා. ඒ වගේම අපේ සෙබස්කස් ග්ලෑන්ඩ් එක කියන්නේ අපේ මොකද්ද කියන්නේ ඒකට ස්වේද ග්‍රන්ථිය නැත්තම් ඔයිල් ග්ලෑන්ඩ් එක ඊළඟට අපේ ස්වෙට් ග්ලෑන්ඩ් එක මේ ග්ලෑන්ඩ්ස් දෙකම ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකොට මේ දාඩියක් දානවා ඔයිල් නිෂ්පාදනයත් වැඩි වෙනවා. ඉතින් අපි මේ ක්‍රීම් ගාලා හිටියට පස්සේ අපේ ස්කින් එකේ වෙනදටත් වඩා මේක ගාගෙන ඉන්න අපහසුයි කියලා දැනෙනවා. අපි වෙස් මූණක් දාගෙන ඉන්නවා වගේ දැනෙනවා. මොකද මේ ක්‍රීම් අපේ ස්කින් එකට එපා කියලා තමයි අපේ ස්කින් එක කියන්නේ. ඒ නිසා මේ ක්‍රීම් ගෑවට පස්සේ වෙනම අඳුර ගන්න පුළුවන්. ඇත්තටම පාම් පිටි ගාලා වගේ තමයි. ඉතින් මෙන්න මේ සීරම් එකයි මෙන්න මේ ක්‍රීම් එකයි ඇත්තටම ලංකාවේ ගොඩාක් අය පාවිච්චි කරනවා. මේකත් හයි බ්ලීචින් ක්‍රීම් එකක්. ඉතින් සාමාන්‍යයෙන් බ්ලීචින් ක්‍රීම් එකක් එන්නේ ග්‍රෑම් 30ක ග්‍රෑම් 20ක අන්න ඒ වගේ ටබ් එක ප්ලාස්ටික් ටබ් එක විදුරු ටබ් එක එහෙම එන්න පුළුවන්. ඉතින් ගොඩාක් මම දැකලා තියෙනවා මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා ක්‍රීම් එකක් අරන් ඒකට සීරම් එකක් දානවා. ඒක මික්ස් කරලා තමයි ස්කින් එකට ඇප්ලයි කරන්නේ. මොකද ඒකෙන් තව පෙනිට්‍රේට් වෙනවා වයිට්නින් ඒජන්ට්ස්ලා. එතකොට අපිට ඉක්මනට කලර් එකක් ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රීම් එකෙන්. ඉතින් ඒක ගොඩක් නූර් ගෝල්ඩ් වලට කරනවා. කැප්සියුල් එකක් තියෙනවා වීදුරු වලින් හදපු ඒක කඩලා ඒකට දාලා මික්ස් කරනවා. ඉතින් මෙන්න මේ අන්ඩර් ආම්ස් වලට යූස් කරන මේ වයිට්නින් ඒජන්ට් තියෙන මේ වයිට්නින් ක්‍රීම් එකත් ගොඩක් හයි බ්ලීචින්. ඉතින් ඒකත් අපේ සෙන්සිටිව් ඒරියාස් වලට යූස් කරන්න හොඳ නැහැ. ඉතින් මේකත් ඇත්තටම ගොඩක් ටොක්සික් දෙයක්. ඉතින් ඒ වුණාට අපේ අන්ඩර් ආම්ස් කළු අය ගොඩක් මේක යූස් කරනවා. ඒ වුණාට නැචරලි අපි ස්ක්‍රබ් කරලා ෆේස් පැක් එක අන්ඩයි හරි නැත්නම් අන්ඩර් ආම්ස් එනේ වගේ පැක්ස් දාලා අපිට ඒක රිකවර් කරගන්න පුළුවන්. මාස 6ක් 7ක් යනකොට ඒ අරෙන්න මෙන්න මේ වගේ බ්ලීචින් ක්‍රීම්ස් යූස් කරන්න එපා. මේ වගේ පැක්ස් යූස් කරන්න එපා. මොකද අපේ ස්කින් එක highly damage වෙනවා. මොකද මේ ක්‍රීම් ඊළඟට මේ පැක්ස් ගොඩාක් damage කරන්න පුළුවන් අපේ මේ sensitive areas. ඒ වගේම අපේ ස්කින් එක ගත්තම හරිම thin හරිම sensitive නේ. එතකොට මේ ස්කින් එක අපි හරියට රැක ගන්න ඕනේ moisturizer දාලා ඊළඟට මොනවාද අපේ සන්ස්ක්‍රීන් එකක් දාලා ඊළඟට අපි ප්‍රයිමර්ස් දානවා මේකප්ස් කරනකොට ඒ හැමදේම කරන්නේ අපේ ස්කින් එක රැක ගන්න ඒ වගේම ප්‍රොටෙක්ට් කරන්න. ඉතින් ඒ දේ අපිට කරන්න පුළුවන් මේ බ්ලීචින් ක්‍රීම් යූස් කරේ නැති වුණොත්. ඉතින් ගොඩාක් අය මට බයිනවා ඔයාලා කැමති නැහැ මෙහෙමයි මේ ක්‍රීම් ගාලා මිනිස්සු ලස්සන වෙනවට නැහැ. උපන් ලස්සන තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ වෙනකන් ගොඩාක් ක්‍රීම් යූස් කරන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් මේ ඔලිවියා කියන බ්‍රෑන්ඩ් එකත් හයි බ්ලීචින් බ්‍රෑන්ඩ් එකක්. මේකත් පැක්ස් වගේ එනවා ඊළඟට ක්‍රීම්ස් එනවා. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකත් යූස් කරන්න හොඳම නැති බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේවත් highly recommend කරන කඩවල් තියෙනවා. මේක යූස් කරන්න මේකෙන් වෙනසක් එනවා කියලා. ඉතින් ඒක recommend කරාට යාලා දන්නේ නැහැ ඊට පස්සෙන side effects. ඒ recommend කරන අයත් ඒවා යූස් කරනවා. ඒ වුණාට යාලා කවදාවත් පිළිගන්නේ මේ ක්‍රීම් එක නිසා මේ face wash එක නිසා මේ බොඩි ලෝෂන් එක නිසා මේ ෆේස් පැක් එක නිසා මේ බොඩි පැක් එක නිසා තමයි මගේ ස්කින් එක ඉරිටේට් උනේ, මගේ ස්කින් එක ඩැමේජ් උනේ, මගේ ස්කින් එකට කැන්සර් එකක් ආවේ. කවදාවත් ඒවා පිළිගන්නේ නැහැ. ඉතින් ගොඩාක් අය ක්‍රීම් එහෙම යූස් කරලා සුදු වෙලා ඉන්න අය දැකලා තියෙනවා. මම කැරටෝන් එහෙම පාවිච්චි කරලා ඇත්තටම එකපාරම සුදු වෙච්ච අය දැකලා තියෙනවා. ඒ වුණාට ටික කාලයක් යද්දී ඒක කන්ටිනියු කරත් ඒකේ ඒ ගාන විදිහටම ගෑවත් තනින් තන පුල්ලි වගේ කබර දාලා වගේ අපාටක් ගහලා තියෙනවා. මම ගොඩාක් තැන්වල දැකලා තියෙනවා. මෙන්න මේ කෝජික් ඇසිඩ් තියෙන ගොඩාක් වයිටනින් ක්‍රීම්ස් කෝජික් ඇසිඩ් තමයි මේන් ඉන්ග්‍රීඩියන්ට් එක කියලා තියෙන්නේ. උනාට වයිටනින් මේ බැරලෝහ කියන දේවල් ඊළඟට මේ රසදිය අනම්මනම් ගොඩාක් දේවල් එකතු වෙලා තමයි මෙන්න මේ බ්ලීචින් ක්‍රීම්ස් හදලා තියෙන්නේ.
අපේ ඇඟට ටොක්සික් දේවල් තමයි මේකට දාලා තියෙන. ඉතින් ඔයාලා දෙපාරක් හිතන්න මේව යූස් කරන්න කලින්. මොකද අපේ ජීවිතේ අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒ ටිකත් සෞඛ්‍ය සම්පන්නව අපි ජීවත් වෙනවා නම් ඒ ඇති. මොකද අපේ ස්කින් එක සුදු කරගන්නම අවශ්‍ය නැහැ. අපේ ස්කින් එක නැචරලි හරි ලස්සනට තියාගත්තොත් ඇති. ඉතින් ඔයාලා දන්නවා රූ රැජිරෝනා මේ දවස්වල අපේ ලංකාවේ ඉෂානි අමන්දද එහෙම නමක් තියෙන කෙනෙක්. හරිම ලස්සන ගෑනු ළමයෙක්. ඒ වගේම ෆස්ට් ප්ලේස් එක ගත්ත කෙනා එයාත් ඇත්තටම නැචරලි බ්ලැක් කලර් කෙනෙක් නේ. ඉතින් එයාගේ ස්කින් කලර් එක හරිම ලස්සන ස්කින් කලර් එකක් තියෙන. අපේ ලංකාවේ කෙනාගෙත් එහෙමයි. ඉතින් දුඹුරු පාට කෙල්ලෙක්. ඉතින් කොච්චර ලස්සනද බලන්නකෝ. ඉතින් ඒ වගේත් බලන්නේ සුදු පාට නෙමෙයි. ටැලන්ට් එක ලස්සන ස්කින් කලර් එක කොහොමද මේන්ටේන් කරගන්නේ කියන දේ. ඉතින් ලස්සනට ස්කින් කලර් එක මේන්ටේන් කරගන්න පුළුවන් අපිට. ඇයි ඒ පුළුවන්කම තියද්දී මෙන්න මේ ජරාව අපි ඇඟට දාන්න. ඉතින් මේවා යූස් කරන්න හොඳ නැහැ කියලායි මම පුනා කියන්නේ. ඔයාලා මේවා යූස් කරන්න එපා. මොකද ඔයාලා මේවා යූස් කරලා සැලොන් ගානේ දුවගෙන එනවා. තඩි පිම්පල්ස් ආවම ඊළඟට ඔය ස්කින් එක ඉරිටේට් වුණාට පස්සේ ඔය චූටි ලප දැම්මට පස්සේ මේවා අයින් කරලා දෙන්න කියලා. ඇත්තටම ඔයාලා ස්ට්‍රැටම් කෝනියම් එකේ ඉඳන් ස්ට්‍රැටම් බැසල් එක දක්වාම විනාශ කරගෙන ඇවිල්ලා තමයි අපිට කියන්නේ ඒක රිකවර් කරන්න කියලා. ඉතින් අපි ඩර්මැටොලොජිස්ලා නෙමෙයි ස්කින් එකක් බද්ධ කරන්නද ඉතින් වෙන්නේ. ඉතින් එහෙම කරන්න බෑ. ඔයාලගේ ස්කින් එක විනාශ වුණොත් ඔයාලටම තමයි අවුවකට යන්න බෑ. ඊළඟට සන්ස්ක්‍රීන් එකක් ගෑවත් ඒකේ රිසල්ට් එක එන්නේ නැහැ. මොකද අපේ ස්කින් එකේ අවසාන ලේයර් එක දක්වා පිච්චිලා තියෙන, විනාශ වෙලා තියෙන. ඉතින් එතකොට අපේ ජීවිත කාලෙත් ඇත්තටම කෙටි වෙනවා. මොකද අපිට ස්කින් කැන්සර්ස් එන්න පුළුවන්. අපි මේ මූණ නිසා, අපේ අවලස්සන නිසා අපි තව මේක ගැන හිතලා අපි මානසිකව වැටෙන්න පුළුවන්, ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඊළඟට අපේ ඇත්තටම අපිට මානසික ආතතිය වැඩි වෙන්න පුළුවන්. මොකද අපේ ස්කින් එක ගැන අපි හිතලා. ඉතින් ඒක ගැන හිතලම ඔයාලා මෙන්න මේ දේවල් අඩු කරගන්න. මොකද අපි අපේ ජීවිතේ ඉන්නේ ටික කාලයයි. ඒ ටික කාලය අපේ ස්කින් එකට කරන්න පුළුවන් ප්‍රතිකාර ටික ලස්සනට කරලා බ්ලීචින් නැතුව ස්කින් කලර් එක. ඉතින් shops වල pharmacies වල රුපියල් 600ට 700ට 800ට කියන්නේ 1000ට අඩුවෙන් තියෙනවා නම් ගොඩක් බ්ලීචින් ක්‍රීම්ස් 1000ට අඩුවෙන් තියෙනවා. දැන් කොජික් වගේ දේවල් නම් 1600යි 2000යි 3000යි එහෙම යනවා. ඒ වුණාට මේ 1000ට අඩුවෙන් තියෙන ෆේස් ක්‍රීම් තියෙනවා නම් ඔය ගෝරියු ජෝබා ඊළඟට ෆ්‍රෙෂ් ඇන්ඩ් වයිට් ඊළඟ ඒ වගේ දේවල් හයි බ්ලීචින් ක්‍රීම්ස්. ඉතින් ඒක තුනී පැක් එකක් එන්නේ, තනිකර චූටි කොටු පැක් එකක එන්නේ. ඒක අපිට යූස් කරන්න ඇත්තටම ගොඩක් අමාරුයි. ඉතින් ඔයාලා යූස් කරනවා නම් දැන් මේක ඔයාලගේ ඔළුවට ගිහිල්ලානේ තියෙන බ්ලීචින් කොහොමද අඳුරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේක ඇප්ලයි කරන්න අමාරු වුණොත් ඊළඟට මේක මූණේ තියාගන්න අමාරු වුණොත් ඔයාට සමහර වෙලාවට දැවිල්ලක් එනවා බ්ලීචින් ක්‍රීම් ගෑවට පස්සේ. එන්නේ වගේ දේවල්. ඉතින් ඔයාට පුළුවන් ඒ වගේ දෙයක් වෙනවා නම් අපිට මග හරව ගන්න මේ ක්‍රීම් එක අයින් කරන්න. ඔයා දැනට පාවිච්චි කරනවා නම් ඒක ටික අඩු කරන්න. ඔයා දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ ක්‍රීම් එක යූස් කරනවා නම් ටික අඩු කරන්න. මම මීට කලින් වීඩියෝ එකේ මම කොහොමද ඒක අඩු කරන්න කියලා දීලා තියෙනවා. ඒ විදිහට කරන්න. ඉතින් මම ගිහිල්ලා එන්නම්.